මම චානු නිමේෂා දේශපාලන ක්‍රියාකාරණයක් ඒ වගේම අරගලයේ අපි මම විශේෂයෙන්ම කියන්න ඕන ගාලු මෝදර අරගලය ඇතුලේ ලක්ෂ සංඛ්‍යාත හඬ තුල මමත් එක් හඬක් බව මම මේ අවස්ථාවේ කියන්න අවශ්‍යයි. විශේෂයෙන්ම එදා අරගලය අපි විග්‍රහ කරගත්තොත් ඒක කියන්න තියෙන්නේ ඒක මේ රටේ දැකපු සුන්දර විවිධත්වයෙන් වූ ශ්‍රී ලංකාවක් විදියට අපි ඒකේ ප්‍රතිමූර්තිය විදියට අපිට අරගලය විග්‍රහ කරගන්න පුළුවන්. මොකද ඒක ඊටාම සුන්දර විචිත්‍රවත් විවිධ අනන්‍යතා තිබ්බ විවිධ ආගමික අනන්‍යතා තිබ්බ විවිධ වූ කොටස් විවිධ සමාජ තලයන් වල හිටපු පිරිස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒ අරගලේ හිටියා. ඒක ලංකා ඉතිහාසයේ ස්වර්ණමය ඓතිහාසික ඉතිහාසයේ ලියවෙන අරගලයක් විදියට තමයි අපි දකින්නේ. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම මේ අදත් මම මේ ගැන විශේෂයෙන් කතා කරන්න ඕන. අපි දන්නවා ඒ තත්වයන් තුල ඒ අරගලයේ අවශ්‍යතාවය මොකද්ද උනේ? ඒ රටේ තිබිච්ච දැඩි පීඩනය ජනතාවට මත පටවල තිබිච්ච අසහනය ඒ සියල්ල තුල තමයි ජනතාව පාරට ආවේ. ඒ තුල අපි විශේෂයෙන් මතක් කරන්න ඕන LGBT ප්‍රජාව මේ රට තුල අනන්‍යතා අර්බුදයන් මත කොන්වීම් මත වින්දිතෙන් බවට පත් කරලා තියෙන ඒ ප්‍රජාව විශාල මුළු රට පුරා හිටපු ඒ ප්‍රජාවන් තරුණ ප්‍රජාවන් මේ අරගල බිමට ආවා. ඇයි ඒ? තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විතරක්ද ඒ සටන් කරන්න ආවේ නැහැ. සහෝදරවරුනි මේ රටේ මූලික ප්‍රශ්නය ආර්ථික අර්බුදයෙන් තුල පීඩාවට පත්වෙච්ච ජනතාව අන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් තමයි ඒ අපේ LGBT ප්‍රජාවේ ওই ලිංගික කතන්දර දැන් කියන හැමෝගෙම කන් වැහෙන්න කන් අගුල්ලන්න ඇඳඤ්ඤට රිංගන්න තරමට ඒ ප්‍රජාව ඇවිල්ලා ඒ අරගල භූමියේ කඳවුරු බැන්දේ. කාටවත් එක බෑ කියන්න බෑ. ඒක තමයි මං කිව්වේ විචිත්‍රවත් වූ අරගලයක් කියලා එක. ඒක කාටවත් නිර්වචනය කරන්න බෑ. අද මේ අපරාධකාරයෝ ඉන්නවා. එහෙම විදිහට නිර්වචනය කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම ඒ අරගලය තුල විශාල භූමිකාවක් LGBT ප්‍රජාව නියෝජනය කරමින් සිදු කරා. ඒක මට කියන්න ඕන අද මොකද්ද මේ වෙලා තියෙන්නේ? අද මේ අසාධාරණයට ලක් කළා සිරගත කරලා ඉන්න පිරිස් වෙනුවෙන් අපි මැදිහත් වෙනකොට අපි දකිනවා දැන් පහුගිය දවස්වල මම කතා කරපු හඬ මේ මාධ්‍ය හරහා දාපු මේ වීඩියෝ වලට ඉතා පහත් ලෙස තුච්ච ලෙස මගේ ලිංගිකත්වය අරගෙන කතා කරන අර රාජපක්ෂ ජුන්ටාවේ බත් බැලයෝ සල්ලි වලට ලියන බත් බැලයෝ අපහාස නින්දා අපහාස කරනවා. දැන් අලුත් වැඩක් වෙලා තියෙනවා. දැන් මම අහන්න කැමතියි මේ රටේ ප්‍රශ්නේ අපේ ලිංගිකත්වයේද? මේ රටේ ප්‍රශ්නේ අපේ ලිංගිකත්වයේද? මේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්නේ තියෙන ඒක නෙවෙයි. මේ රටේ මේ දශක ගානක් තිස්සේ මේ රට දූෂණයට පත් කරපු මිනිමරපු ඝාතකයෝ හොර කල්ලියක් මේ රට කරපු විනාශය ඒ රටේ සම්පත් කොල්ල කෑපු ප්‍රශ්නේ තියෙන්නේ මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන එතනින් ප්‍රශ්නේ ලිංගිකත්වයේද? අපි අහනවා ඔය නාමල්ලගෙන් ඔය මව්වරුන්ගේ පෙරමුණ වගේ ඒවා හදාගෙන අටවගෙන ඔය ලිංගිකත්වය මතු කරමින් අලුත් ප්‍රශ්න අරන් එනවා. අර සිවුරු ඇඳගත්තු මිනිමරු මේ චෝදනා තියෙන දූෂණ චෝදනා තියෙන ඒ සිවුරු ඇඳගත් පුජ්‍යලයන් දාලා මේ රටේ අලුතෙන් ජාතිවාදයක් නැවත අවුස්සමින් ඉන්නවා. ඒකද මේ රටට අපි බලාපොරොත්තු වෙන්නේ අරගල තුලින් ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි සාමකාමී රටක් හැම කෙනාටම ආදරය කරන රටක්. අපි අරගලයකයි ආදරය වෙනුවෙන් මිනිස්සුන්ට ආදරය කරන්න ඕන නිසා අපි අරගලයට ආවේ. නැත්තම් ලිංගික ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඒ නිසා අපි ඔය බත් බැලයන්ට කියනවා මේ ලිංගිකත්වය අරගෙන එහෙම නැත්තම් ජාතිවාදය අරගෙන අපි එකිනෙකාට මේ අරගලයේ වින්දිතයන් වෙච්ච අරගලයේ සමාජ අපි හඬට නැත්තම් අපි වෙනුවෙන් පාරට බහැපු මිනිස්සු වෙනුවෙන් ඒ දඬුවමට ලක් වෙච්ච පීඩාවට පත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් අපි කතා කරද්දී අපේ ලිංගිකත්වය අරගෙන ජාතිවාදය අරගෙන ආගමික අන්තවාදය අරගෙන ඔය නාමල් රාජපක්ෂලා එහෙම නැත්තම් ඔය දිලි ජයවීරලා අලුත් සෙල්ලමක් අලුත් නාඩගමක් නටාගෙන එනවා. අපි කියනවා ඒ බත් බැලියෝ දාලා අපිට ගහනවා මඩ ගහනවා. සෝරි අපිට කියන්න තියෙන්නේ සෝරි
අපි අරගලය එහෙම නවත්තන්න ලෑස්ති නැහැ. අපි අනිවාර්ය ලෙස මේ වින්දිතයන් වෙනුවෙන් අපි වෙනුවෙන් සටන් කරපු අපි වෙනුවෙන් හඬ නගපු මේ රටේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බැහැපු මිනිස්සු වෙනුවෙන් අනිවාර්යෙන් කොන්දේසි වෙර වෙත හිට ගන්නවා. අපි අහනවා විශේෂයෙන්ම දැන් මේ දඬුවම්මට ලක් වෙච්ච 12 දෙනා දැන් මේ හරි මේ නාමල්ලගේ එක සෙට් එකක් ඉතා සන්තෝෂයෙන් උඩ පැනමින් ඉන්නවා. මොකද මේ අපි මහතුරුන්ට කියනවා විශේෂයෙන්ම ඔය උඩ පැන්නට ඔක බිම වැටෙනවා. මොකද ඕගොල්ලෝ අපි එලවල ඉවරයි. අපි එලවපු જાතියක්. ඔය දූෂිත පාලක නඩ එලවපු කණ්ඩායමක් මේ ඉන්නේ. ඒ නිසා අපි කියනවා ඔය නටන එක බොහොම ටික දවසයි. අපි නටන්න දෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම කියනවා මේ අමරකීර්ති മന്ത്രിවරයාගේ ඝාතනය අපි අනුමත කරන්නේ අපි එක කනගාටු වෙනවා ඒ වෙනුවෙන්. නමුත් මේක හුදෙකලා සිද්ධියක් නෙවෙයි කියලා අපි නැවතත් කියනවා. අරගලය කියන්නේ සමස්ත අරගලය තුල වෙච්ච සිදුවීමක එක සුවිශේෂී සිද්ධියක් විතරයි ඒක. ඒ නිසා මේව විනිශ්චය කරද්දී මේව ගැන කතා කරද්දී අපිට සිද්ධ වෙනවා අරගලයේ සමාජ දේශපාලන ව්‍යුහය නැත්නම් ඒ දේශපාලන සන්දර්භය තුල විචාරයක් කළා ඒ ගැන විග්‍රහයක් කළා කතා කරන්න. ඒ නිසා කාටවත් මේ හුදකලා සිද්ධි විදියට පාවිච්චි කළා මිනිස්සු දඩයම් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි අහනවා මේකේ අපරාධකාරය කවුද? මැයි 9 කුමන්ත්‍රණය කළ අරලිගහ මන්දිරය ඇතුලේ රාජපක්ෂ ජුන්ටාවේ කවුද? ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, බැසිල් රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා ඇතුළු ඒ තාඩ කල්ලිය අර අරක්කු බෝතලේ බත් පැකට් එක දීලා ගෝල් පේස් එකට එව්වේ නැත්තම් ඒ අහිංසක නිරායුධ ආදරේ අරගලේ මිනිසුන්ට ගැහුවේ නැත්තම් අදටත් මිනිමරුම් ගිනි තැබීම් මේ ප්‍රකෝප කිරීම සිද්ධ වෙන්නේ නැහැ මේ රටේ. අපි ඒක තරයේ කියනවා. ඒකට වග කියන්න ඕනේ නේද කවුද? ඒකට වග කියන්න ඕන ඔය හිටපු රාජපක්ෂ ජුන්ටාවේ කට්ටිය, ඔය හිටපු තාඩ කල්ලිය. කෝ දඬුවම්, කෝ පරීක්ෂණ ඒවට විරුද්ධව පැමිණිලි දාලා තියෙනවා. අදටත් ඒව ගැන වගේ වගක් නැහැ. අපි අහන කෝ නීතිය, කෝ යුක්තිය? අරගල කියන්නේ නීතිය නෙවෙයි. අරගලය කියන්නේ යුක්තිය. යුක්තිය හොයාගෙන මිනිස්සු පාරට බැස්සේ නිසා අපි ওই රාජපක්ෂලා නාමල් බේබිලට කියනවා ඕගොල්ලෝගේ කාලේ ඉවරයි. ඕගොල්ලෝ නටන්න බෑ. ඕගොල්ලන්ට හිරේ යන්න නියමිත මිනිස්සු. ඕගොල්ලෝ අපරාධකාරයෝ. මුළු රටම දන්නවා ඒක. ඒ නිසා ඕගොල්ලෝ ජාතිවාදය, ආගමික අන්තවාදය, ලිංගික ප්‍රශ්න අරගෙන මේ ප්‍රශ්න යට ගහලා ඕගොල්ලෝගේ නඩු වලින් බේරෙන්න හැදුවට මහත්යෝ එක වෙන්නේ නැහැ. අපි සටන් කරනවා මේ රටේ මිනිස්සුන්ට කරපු අපරාධවලට, මේ රටේ ආර්ථික ඝාතනය කරපු අපරාධකාරයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම මේ රටේ යුක්තිය වෙන්න ඕන. අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා සහ මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් සටන් කරනවා කියලා කියනවා. අපි ඒ වගේම මේ වත්මන් රජයට අපි කියනවා මේ අරගලයේ භුක්ති විඳින්නේ බලයේ පදනම හැදුවේ මේ ගාලුමෝදර අරගලය තුල හිටපු ඒ සම්බන්ධ වෙච්ච NPP රජයේ කොටස්කාරයෝ. ඒගොල්ලන්ට කාටවත් ඒවකින් ගැලවෙන්න බෑ. ඔය අනුර සහෝදරය ඇතුළු බොහෝ පිරිස් පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතනවල වෙන්න පුළුවන්, බොහෝ අය ඉන්නවා මේ අරගලයට සම්බන්ධ වෙච්ච අය. ඔවුන් මැදිහත් වුණා. ඇයි අද නිහඬව ඉන්නේ? සදාචාරාත්මක අයිතියක් තියනවද එහෙම ඉන්න? ඒ කාලේ කොහොමද කිව්වේ වාහනවල උඩ නැගලා අපිත් එකට මහතුරුනි ඕගොල්ලන්ට නිහඬව ඉන්න බෑ. එහෙම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා අපි ඔබට අනිවාර්යෙන් බලපෑම් කණ්ඩායම් ලෙස අපි බල කර සිටිනවා. ඔබට මේක සාධාරණව මේකට මේ සඳහා මේ ප්‍රශ්නය මේ දඩයම් කරන මේ අරගලකරුවන් දඩයම් කරන ප්‍රශ්නය වෙනුවෙන් අනිවාර්යෙන් වහාම සාධාරණ මැදිහත් වීමක් රජය විසින් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අවසානයේට මම කියනවා අපිට මඩ ගහන අයට අපිට එක උත්තරයයි අපි කියන්නේ. අපි එදත් අරගල කරා. අදත් අපි අරගල කරනවා. අපේ කොන්ද කෙලින් තියෙනවා. ඇයි ඒ? අපේ කොන්ද කෙලින් තියෙනවා ලිංගිකත්වය නෙමෙයි ප්‍රශ්නේ. අපේ කොන්ද කෙලින් තියෙනවා. ඇයි ඒ? අපි මිනිස්සුන්ට ආදරය කරනවා. මතක තියාගන්න. අපි මිනිස්සුන්ට ආදරය කරනවා. ඒකයි අපි අදත් අරගල කරන්නේ. ඒ නිසා ලිංගිකත්වය කියන්නේ මනුෂ්‍යත්වයේ පැතිකඩක් විතරයි. ඔය නොදන්න මිනිස්සු ඔක්කොම අහගන්න අපෙන්. ලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ගේ පැතිකඩක් විතරයි. ඒක විවිධයි.
ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ නිසා අපි මඩ ප්‍රහාරවලට නිന്ദා අපහාසවලට යටපත් කළා හංගන්නේ නැහැ. හංගවන්න බෑ. අපි එදත් අදත් හැමදාමත් අපි මේ සටන වෙනුවෙන් ඉන්නවා. ඒ නිසා අපි හැමෝන්ටම ජනතාවට කියනවා ඔබ දැන් අවදි වෙන්න අවශ්‍යයි. මේ අරගලකරුවන් දඩයම් කරන්න පටන් අරන් තිනවා දැන්. ඒ නිසා ඔබ අවදියෙන් සිටමින් අපිත් එක්ක මේ සටනට මේ අපේ අසාධාරණයටපත් වෙච්ච අරගලකරුවන්ට වෙන අයුක්තියට සාධාරණය ඉල්ලලා සටන් කරන අපිට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි හැමෝන්ටම.